ආයිබෝවන් කොහොමද ඔයාලට මම අද ඔයාලට කියලා දෙනවා තනියම පාටියකට යන සාරි අඳින විදිය. මුලින්ම අපි සාරි අඳින්න කලින් සාරි ජැකට් එක ඇඳලා අන්ඩර් ස්කර්ට් එක ඇඳලා සපත්තු දාගෙන ඉන්න ඕන. සාරියේ වර්ක් එක නැති හරිය තමයි අපි ඉනට තියාගන්නේ. දකුණු කකුල හරියෙන් මේ විදියට උස බලලා සාරිය අපි අන්ඩර් ස්කර්ට් එකට යට කරගන්න ඕන. ඊට පස්සේ අතුරු කට්ටකින් රඳව ගන්න ඕන. ඊට පස්සේ වටයක් කැරකිලා මේ විදියට උස බලලා අන්ඩර් ස්කර්ට් එකට සාරිය යට කරගන්න ඕන මේ පේන විදියට. ඊට පස්සේ අපි සාරිය අතර කඩලා දාලා අඳින විදියටනේ අඳින්නේ. ඒකට අවශ්‍ය ප්‍රමාණය තෝරගෙන ඉතුරු ටික රඳව ගන්න ඕන. ඒ ටික අපි සාරියේ රැඩි වලට. දැන් මට නම් මේ පේන ප්‍රමාණය ඇති සාරි පටට. අපි මේ ප්‍රමාණය තෝරගෙන යතුරු කට්ටකින් රඳව ගන්න ඕන. ඊට පස්සේ සාරි පට දිගේ මෙහෙම ඇදගෙන ඇවිල්ලා අපි සාරියේ රැලි ටික හදාගන්න තමයි හදන්නේ. මේ පේන විදියට අපි සාරිය ඇඳහම ඉන හරිය ලස්සනට තියෙන විදියට ඔය පේන ආකාරයට සාරි පට හොඳින් ඇදලා යතුරු කට්ටකින් ඒ ටික රඳව ගන්න ඕන. ඊට පස්සේ තවත් ඉන ලස්සනට හැඩට පේන්න අපි කලින් යතුරු කට්ට ගහපු තැනින් පොඩ්ඩක් ඇදලා තව රැලි 2-3ක් හදා ගන්න ඕන. ඔයාලට පුළුවන් මේ පේන විදියට ඒක හදා ගන්න. එතකොට සාරිය ඇඳාම ඉන ලස්සනට හැඩට පේනවා. දැන් මෙන්න මේ ටිකෙන් තමයි අපි සාරියේ රැලි ටික හදාගන්නේ. මුලින්ම අපි ලොකු රැල්ලක් ගන්න ඕන. ලොකු රැල්ල මට දැන් මම තනියමනේ සාරිය අඳින්නේ. ඒ නිසා එතනින් අල්ල ගන්න විදිය නැති නිසා මම ඒ ටික යතුරු කට්ටක් ගාලා අමුණ ගන්නවා. අපිට පස්සේ යතුරු කට්ට ගලවලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ ඇඟිලි පරතරයට හිටින විදිහට පොඩි රැලි හදා ගන්නවා. දැන් අපි රැලි ටික ලස්සනට හදාගෙන අර අපි කලින් යතුරු කට්ට ගහපු රැල්ල තියෙනනේ යතුරු කට්ට ගලවලා ඒ රැල්ල පොඩක් උඩට අදින්න ඕන නැත්නම් යටින් පේන නිසා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ රැලි ටිකත් යතුරු කට්ටකින් අමුණ ගන්න ඕනේ. එතකොට ගැලවෙන්නේ නැහැ. සාරිය රැලි ටික ඉවරයි. දැන් අපිට ওই විදිහටත් සාරිය ඇඳගෙන යන්න පුළුවන්. ඒත් සමහර අයට අපහසු වෙන්නේ සාරි පට අතර රඳවගෙනම ඉන්න ඕන නිසා. ඒකට කරන්න තියෙන මෙන්න මේ පේන විදියට
කැලි ටික එකතු කරලා නොපෙනෙන්න යතුරු කට්ටකින් අපේ සාරිය ඉන හරියට ඒක රඳව ගන්න ඕන. දැන් සාරිය ඇඳලා ඉවරයි. අන්නේ පිටිපස්සෙනුත් අපි යතුරු කට්ටක් ගහනවා නැත්නම් සාරි පට මේ ඉස්සරහට එන නිසා. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට තනියම ලස්සනට සාරිය ඇඳලා බලන්න.